මාර්තු වල ඉඳන් මේ කාලේ වෙනකන් දැන් එක දිගට හරි මාස ගාණාවක් හරි ඔයාලගේ හෝම්වර්ක්ස් බලලා ඔයාලා මම දන්නවා මේ අයියලක් කළාට යන්න දෙන්නේ නැහැ සාමාන්‍ය රාට 7-8 වෙනකන්. හරි එහෙම වෙලා ප්‍රශ්න අහලා අපි වෙනුවෙන් ගොඩාක් මහන්සි වුණා. ඉතින් ඒකට ඒ දරුවන්ට හරි ස්තුති කරන්න ඒ වගේම එයාලා ලැබූ ජයග්‍රහණය අග යන්න අපි දෙයක් කියනවාට වඩා පුතේ මං හිතනවා මේ අයියලක් කළා දෙයක් කියයි. මුලින්ම කියන්න ඕනේ එච්චරට ලොකුවට වැඩ කරන්න බැරි වුණා. ඊට පස්සේ සාමාන්‍යයෙන් මාස 6ක් විතර යද්දි තමයි වැඩ කරන්න පටන් ගත්තේ හරියට. කාර්ය ශක්තිය වගේ ඉද්දි තමයි මේ සාමාන්‍ය හරියටම වැඩ කරන්න පටන් ගත්තේ. එතකොට ගොඩක්ම ફોකස් කරේ මේ තියරි බලනවට වඩා ගොඩක් අර ගණන් හදන පැත්තට ફોකස් කරේ. හදන ගානක් වගේ නම් 3 පාරක් විතර හදන සයිස් එකට සාමාන්‍ය එක ගානක් හදලා තියෙනවා. හැමදාම වගේ හෝම්වර්ක් කරා. ඊට පස්සේ ඕගොල්ලොන්ට මං හිතන්නේ දැන් දාන මේ MCQ 25ක පේපර් එකක්. අපිටත් ඒ කාලේ MCQ 25ක පේපර් එකක් කරා. ඒක මුලින් ඉඳලම ලිව්වා. රෑන්කුත් ආවා. මට මතකයි මගේ නමත් කියලා තියෙනවා මේ එක දවසක් මේ මං දැකලා නැති වුණාට මේ DS එකේ මේ වගේ ළමෙක් ඉන්නවා කියලා දන්නා කියලා. මගේ මේ අතේ මේ වෙලාවේ අතේ තියෙනවා මේ අපේ එක්කෙනෙක් අපේ මේ ස්ටාෆ් එකේ එක්කෙනෙක් එවලා තියෙනවා වැඩි ලකුණු ලිස්ට් එක පේපර් එක අංක 25 top 50 වල වැඩිම ලකුණු තිබිලා තියෙන්නේ ඔයාලට ජයත්වත් ඒවා DS එක නේද සාමාන්‍යයෙන් අවසා කීයක විතර වගේ වැඩි ලකුණු තිබුණාද පුතේ අර ෆුල් පේපරේ නම් එකපාරයි තියලා තියෙන වැඩිම ලකුණු ඕල් අයිලන්ඩ් ලිස්ට් එකේ සාමාන්‍යයෙන් ගොඩක්ම පාරක් කරන් තියෙන රෑන්ක් එක ගත්තොත් 4 වගේ තමයි. ෆුල් පේපර් එකේ මම කියන්නේ පේපර් ක්ලාස් එකේ පේපර් එකේ. ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ මේ පේපරේ ලියන්න සමහර වෙලාවට ලකුණු අඩු වෙයි. ඇත්තටම දැන් මට මතකයි එකපාරක් මේ ඕල් අයිලන්ඩ් ලිස්ට් එකේ 65ටත් ඇවිල්ලා තියෙනවා. මේ ඒ වුණත් ඒකට ලකුණු කීයද සාමාන්‍යයෙන් තිබ්බේ? 56ක්. 56ක්. ඒකද අඩුම තිබ්බ ලකුණ. ඒක තමයි අඩුම තිබ්බ ලකුණ. ඊට පස්සේ පුළුවන් තරම් සබ්ජෙක්ට් තුන බැලන්ස් කරගන්න. මේ මොකෝ මේ ඔයා ෆිසික්ස් වලට කොච්චර ලකුණු ගත්තත් වැඩක් නැහැ අනිත් දෙකට අඩු වෙලා. ඒකින්ද අනිවාර්යෙන් සබ්ජෙක්ට් තුන බැලන්ස් කරගන්න. දැන් සමහර විට බැලන්ස් නැතුව ඇති. ඒක එතකොට බැලන්ස් නැති එකට පොඩ්ඩක් අඩු එකට වැඩියෙන් මේ ફોකස් කරලා කොහොම හරි සබ්ජෙක්ට් තුන බැලන්ස් කරගන්න. ඒක තමයි වටින්නේ. පුතේ ඒක ගොඩාක් වටිනවා මොකද අන්තිම කාලෙ වෙද්දී ඔයා එක සබ්ජෙක්ට් එකක හරි ඔයාට අඩුවක් දැනුනොත් හරි ඒකෙන් ඔයාගේ කොන්ෆිඩන්ස් එක ගොඩාක් බහිනවා. ඒ කොන්ෆිඩන්ස් එක ගොඩාක් බැස්සාන් පස්සේ ඔයාගේ සමහර වෙලාවට අනික් සබ්ජෙක්ට්ස් වල මට්ටම් පවා නැති වෙනවා. සමහර වෙලාවට ඔය අන්තිමේට එක සබ්ජෙක්ට් එකක් අවුල් ලෑම වෙන්න පුළුවන්. සමහර වෙලාවට එයා සෙකන්ඩ් ෂයි කරන්නත් හේතු වෙන්නේ නැති. මොකද අන්තිමේට ඒ සබ්ජෙක්ට් එක බෑ කියලා හිතුනහම පස්සේ ඒක ඔස්සේ ඔට්ටු වෙන්න යනවා. ඒතකොට අනික් සබ්ජෙක්ට් වල මට්ටමත් නැති වෙනවා. ඒක නිසා පුතේ කලින් ඉඳන් පාඩම් කරන්න. ඔව්. පුතේ ඇත්තටම කියන්නේ මේ දැන් පාඩම් කරන්න පටන් ගත්තේ නැත්නම් ඇත්තටම දැම්ම පාඩම් කරන්න පටන් ගන්න මොකෝ විභාගෙ ලඟ වෙලා ඔයා කොහොමත් පාඩම් කරනවා. ඔයාට ඒ කියන්නේ විභාගෙ ලඟ වුණාම බය දැනෙනවනේ. මේ ඒකින්ද දැන් ඉඳන්ම කරන්න. එතකොට කෙමිස්ට්‍රි එහෙම ගත්තොත් ඒවත් හොඳට පාඩම් කරන්න. මම නම් සාමාන්‍ය කෙමිස්ට්‍රි පාඩම් කරේ මේ කොළවල ලියලිය. ඒ කියන්නේ අවශ්‍යම පොයින්ට් ටික හැමදාම ඒකේ කොලේක ලියලිය තමයි පාඩම් කරේ. කැමති නම් ඒක කරලා බලන්න. මේ සමහර විට ඒක වාට සෙට් වෙයි සමහර විට සෙට් නොවෙන්නත් පුළුවන්. අන්න ඒකත් වැදගත් කතාවක් හරිද? තමන්ට ආවේනික ක්‍රමය හොයාගන්න ඕනේ තමන්. හරි තමන්ට ආවේනික ක්‍රමය තමන් කලින්ම හොයාගන්න කෙනා තමයි පුතේ මේ සරණේ ඉක්මනටම ජයග්‍රහණය කරන්න. හරි තමන්ට ආවේනික තමන්ට හොඳම ක්‍රමය තමන්ම ඉක්මනින්ම හොයාගන්න. එයා තමයි හරි මුලින්ම ජයග්‍රහණය කරන්නේ. අන්න ඒකයි දැන් වෙන කෙනෙකුට ගැළපෙන ක්‍රමයක් පුතේ තමන්ට නොගැලපෙන්න පුළුවන්. හරි ඒක නිසා මේ අයියලක් කළා කියන දේවල් වලින් ඔයාලට ගන්න පුළුවන් දේවල් ගන්න. ඇත්තටම මම ගත්තොත් මට මුලදී ලොකුවට මැත්ස් නම් සෙට් වෙලා තිබ්බේ නෑ. මැත්ස් අන්තිමට තමයි සෙට් උනේ. ඔයා මුලින්ම ගාන දැක්කම ඔයාට සමහර විට ගාන හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට ඔයා ගාන try කරන්න. සමහර විට ඔයා ගාන හදාගෙන යද්දි ඔයා දන්න දේවල් ටික කරගෙන යද්දි ඔයාට ගානක් සෙට් වෙන්න පුළුවන්. ඒක ෆිසික්ස් වලටත් අදාළයි. මේ කවදාවත් මේ ගානක් නිකන් උඩින් කියවපු ගමන් ඔයාට සෙට් උන්නේ නැහැ කියලා මේ ඒක අතාරින්න එපා. මගේ විභාගෙදී එහෙම කරන්න කියලා නෙමෙයි කියන්නේ. ඔයා මේ වැඩ කරද්දි පන්තියේදී එතකොට ගෙදර ගිහින් වැඩ කරද්දි පුළුවන් තරම් ගාන try කරන්න. එතකොට මං ගොඩක්ම කරපු දෙයක් තමයි මේ දැන්
සාමාන්‍යයෙන් මේ තේරෙන්නේ නැති දෙයක් ඒ කියන්නේ ගොඩක් වෙලා හිතනවා. දැන් මට මතකයි එක දවසක් මේ ගුරුත්වාකර්ෂණ ගානක් මේ උදේ බැලුවේ. ඒ කියන්නේ ගාන හදන විදිය තේරුණා. ගානේ වෙන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න හවස් වෙනකන් ගියා. ආ කියන්නේ ගානේ යාන්ත්‍රණය කල්පනා කරා. ඔයාට පුළුවන් උපරිමයෙන් ඒක හිතන්න. ඔව් සාමාන්‍යයෙන් ඒ ලෙවල් කරන අතරතුරදී පුතේ ඔයා වැටුණ වෙලාව කියන පිම්මව නෙවෙයි. අර මානසික වැටුණ වෙලාවක් තියෙනවාද? ඒ කියන්නේ ඔයාගේ ටාගට්ස් වලට ඔයාට යා ගන්න බැරි වෙයි කියන මට්ටමක් වෙලා ඒ අපිට මේ නංගිලි මල්ලිලට ගොඩක් වැදගත් මොනවා හරි අවස්ථාවක වැටුණ වෙලාවක නැගිට විදිහ නේද? මුල් කාලේ නම් පොඩ්ඩක් තිබ්බා. ඒ කියන්නේ ඕ ලෙවල් එහෙම ලොකුවටම තිබ්බේ නෑ. ඕ ලෙවල් ප්‍රතිඵල කොහොමද? ඕ ලෙවල් එනම තිබ්බා. ඔව්. ඔව් ඒ කියන්නේ සාමාන්‍ය ඉස්කෝලේ කීවෙනේ අද පන්තියේ එහෙම පන්තිය ගත්තොත් සාමාන්‍යයෙන් 15 ඔන්න හොඳ දෙයක්. පන්තියේ 15 වෙනියා. පන්තියේ 15 වෙනියා. හරි. DSN හරි. කොළඹ DS එකේ පන්තියේ 15 වෙනියා. ඒතකොට සෙක්ෂන් එකේ කීවෙනියාද කියලා හිතන්න. හැබැයි A level ප්‍රතිඵල එන දවසේ ලංකාවේ 10 වෙනියා. ඊට පස්සේ මේ තව කියන්න තියෙන්නේ මේ අනිත් එක කොයි වෙලාවකත් මේ ඔයාට මේ අනිත් අයගේ ලකුණු ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ කියන්නේ දැන් ඔයාට කොච්චර ලකුණු අඩු වුණත් ඔයාට ඉස්සරහින් කීයක් හිටියත් ඔයා පුළුවන් තරම් ඊළඟ පාර වැඩ කළා එන්න බලන්න. මේ ඒ කියන්නේ ඒක පීඩනයක් ඇති කරගන්න එපා. එහෙම වෙන්න try කරන්න. නමුත් ඒක පීඩනයක් ඇති කරගන්න එපා. එතකොට එහෙම වුණාම පුතේ මේ පීඩනය වැඩි වෙන්න ඔයා වැඩ කරන ප්‍රමාණය අඩු වෙනවා. ඊට පස්සේ ගොඩක්ම අර ප්‍රෙෂර් එක පුළුවන් තරම් කන්ට්‍රෝල් කරගන්න. ඒ කියන්නේ ඔයා කොච්චර ලකුණු අඩු වුණත් කොහොම හරි කරගන්න ඕනේ මේක කාගෙන. ඔය ටික තමයි. ඕකේ හරි.